අයිබෝවන් සියලු දෙනාටම අද මම ඉදිරිපත් කරන්න යන්නේ කොහොමද අපි ගෙදර තියෙන පිහි ටික මුවත් තියාගන්න කියලා. පිහි මුවත් තියෙන පුළුවන් විවිධ ක්‍රම ටිකක් අපිට එක එක අවස්ථාවලදී එක එක විදිහට පිහි මුවත් තියාගන්නේ කොහොමද කියලා තමයි මේ වීඩියෝ එකෙන් ඉදිරිපත් කරන්නේ. මුලින්ම මම ගාව තියෙන පිහි දෙකක් තියෙනවා. මම සාම්ප්‍රදායික විදිහට පිහි දෙකක් ගත්තා. මුලින්ම කියන්න ඕනේ පිහියක් කැපෙන්න බලපාන හේතු ගොඩක් තියෙනවා. පළවෙනි එක තමයි මේ පිහිය හදලා තියෙන ලෝහයේ ගුණාත්මක භාවය අනිවාර්යයෙන්ම බලපානවා පිහිය කොච්චර කාලයක් කැපෙනවද නැද්ද කියන එකට. අනිත් එක තමයි මේ පිහිය පන්නරේ තියෙනවා. මේ පන්නරය කොච්චර දුරට හොඳට තියලා තියෙනවද කියන එක වැදගත් වෙනවා. අනිත් එක මේ පිහිය එකපාරක් කපලා මුවහත් කරායින් පස්සේ ආයෙ මුවහත් කරන ආකාරය අනුවත් මේ පිහිය දිගටම කැපෙනවද නැද්ද කියන එකට කැපෙනවද නැද්ද කියන එක බලපානවා. එතකොට දැන් මම මේකට ගත්තේ සාමාන්‍ය පිහියක්. මේවා මේ පොඩි ගානක් කියන රුපියල් 150ක් විතර වෙන පිහියක් තමයි මේ අරන් තියෙන්නේ. මේ පිහි දෙක මෙහෙමයි. ඉතින් මේවා ගොඩක් ගෙවල් වල පාවිච්චි කරනවා ගාන අඩු නිසා. මම ඉතින් මේ වගේ පිහියක් කොහොමද හරියට මෝහත් කරගන්න කියලා දෙන්න තමයි අද සූදානම් වෙන්නේ. මෙතන කෝප්පයක් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති. පළවෙනි ක්‍රමය තමයි අපිට පුළුවන් මෙහෙම කෝප් එක අතුල්ලලා මේ පිහිය මුවත් කරගන්න. මෙහෙම පිහිය මුවත් කරගන්නදී අනිවාර්යයෙන්ම මේ පිහියේ තලයේ තියෙන කෝණයක්, අන්නේ කෝණය හරියටම බලලා තමයි පිහිය මුවත් කරගන්න ඕනේ. එහෙම නැත්නම් පිහිය හරියට මුවත් වෙන්නේ නැහැ. හොඳයි, දැන් මම මේ පිහිය මුවත් කරලා පෙන්නන්න. මේ පිහිය නම් කැපෙනවා දැන් ටිකක් අඩුයි. මේ පිහිය මේ තියෙන කෝණයට මම මෙහෙම හරවලා මේ කෝප්පේ මෙහෙම අතුල්ලනවා. මේ කෝප්පේ හදලා තියෙන සෙරමික්, ඒ කියන්නේ මැටි විශේෂයක්. පිහිය හැම පැත්තක්ම මැදෙන විදිහට මෙහෙම අතුල්ලන්න ඕනේ. ගානට අතින් අර ඒ පිහිය මොහත් කරන කෝණය තියාගන්න. පිහිය මෙහෙම තියලා මුවහත් කරාට හරියන්නේ නැහැ. ගොඩක් මෙහෙම ගල මුවහත් කරත් හරියන්නේ නැහැ. ඒකට පොඩි වෙලාවක් කැපෙයි. ඊට පස්සේ ආයේ ගොඩක් දුරට කැපෙන්නේ නැති වෙනවා. ගානට මෙන්න මේ වගේ තියාගෙන මුවහත් කරන්න ඕනේ. හොඳයි, මේක එක ක්‍රමයක්. මේකට වඩා සාර්ථක ක්‍රම වුණ තරම් තියෙනවා. මේක ගොඩක්ම සාර්ථක නැහැ. මේකෙන් සාමාන්‍ය පිහියක් කැපෙන්නේ නැත්නම් ක්ෂණිකව මුවහත් කරගන්න පුළුවන්. මේක අපි දැන් පැත්තකින් තියමු. තව දෙයක් ඊට පස්සේ මම කියලා දෙන්නම්. මේ තියෙන්නේ පොඩි ලී කෑල්ලක්. මම වැලි ටිකක් හලාගත්තා. වැලි ටිකක් සියුම් වැලි ටිකක් හලාගත්තා. මේ කළු පාටට තියෙන මේ වැලි අපිට මෙහෙම ලී එකට මේ වගේ වැලි ටිකක් දාලා මේකේ පිහිය මුවහත් කරගන්න පුළුවන්. මෙන්න මෙහෙම. මේකත් ඊටාම හොඳ ක්‍රමයක්. මේ හැබැයි වැලි ටික ගොඩක් සියුම් වෙන්න ඕනේ. ඒ සියුම් වුණාම මේ පිහිය හොඳට මුවහත් කරගන්න පුළුවන් මේකේ. මේකෙත් අර විදිහටම තමයි අර මං කලින් කියපු විදිහට කෝණය හරියට තියාගෙන පිහිය අතුල්ලන්න ඕනේ. වැලි ටික සියුම් වෙන තරමට මේකෙන් හොඳට මුවහත් වෙනවා. හොඳටම කැපෙනවා මේකේ. පිහිය නිකන් සාමාන්‍යයෙන් පොඩි බරක් යොදන්න නැතුව මේක අතුල්ලලා තේරුමකුත් නැහැ. සාමාන්‍යයෙන් පිහියට යම් කිසි බරක් වැටෙන්නත් ඕනේ. එතකොට තමයි පිහිය හොඳට මුවහත් වෙන්නේ. මේක ක්‍රමයක්. ඔන්න දැන් අපි ක්‍රම දෙකක් ඉගෙන ගත්තා. එකක් කෝප් එක අතුල්ලන්න පුළුවන් සෙරමික් කෝප් එක. අනිත් එක මේ වගේ ලී කෑල්ලක් අරගෙන ඒකට වැලි ටිකක් දාලා අතුල්ලලා අපිට පිහිය මුවත් තියාගන්න පුළුවන්. ගස් මදින අය මල කපන්න පිහිය මුවත් කරගන්නේ මෙන්න මේ වගේ තමයි. ඒගොල්ලෝ ලොකු කොටයක් අරගෙන ඒකට වැලි දාලා සියුම් වැලි දාලා ඒගොල්ලෝ
පිහිය මුවහත් කරනවා. හරි. මේක ක්‍රමයක්. හරි. ඊළඟ එක මේක මුලින් පොඩි වියදමක් යනවා. මේකට අපි ගන්න ඕනේ මේ වගේ වැලි කණදාසියක්. මේක මම ගත්තේ මේකට ගත්තේ 800 800 නැතත් 320 400 වගේ එකක් වුණත් ගැලපෙනවා. මේකේ ටිකක් සිනිඳු ගතියක් තියෙනවා. මේකෙත් අර විදිහටම මෙහෙම පිහි අතුල්ල ගන්න පුළුවන්. මම මේක ලී කෑල්ලක් ගත්තා. මේක අපිට ලී කෑල්ලක ඔතාගෙන මේක දිගටම පාවිච්චි කරගන්න පුළුවන් පිහිය මුවහත් කරන උපකරණයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ එකක් මෙහෙම වැලි කණදාසියක් ඔතාගෙන හදාගත්තාම මේක ගෙදර නිතරම පාවිච්චි කරගන්න පුළුවන්. දැන් මේක අපේ වැඩේට පහසුවෙන් යොදා ගන්න පුළුවන්. දැන් මම මේක මෙහෙම මේ ලී කෑල්ල ඔතාගෙන හදාගත්ත පොඩි උපකරණයක්. දැන් මේකෙන් අපිට නිතරම ගෙදර තියෙන පිහි කැපෙන්නේ නැති වුනහම මේක අතුල්ලලා මුවහත් කරගන්න හදාගන්න පුළුවන්. මේක පහසුයි ඕනම කෙනෙකුට කරගන්න පුළුවන්. හරි මේ එක ක්‍රමයක්. හැබැයි මේකේ මෙහෙම අතුල්ලලා ඉවර වෙලා මම පිහිය තවත් සුමටව මුවහත් කරගන්න ඕන නිසා දැන් මේකේ රළු කොටස් තියෙන්න පුළුවන්. මොකද මේකේ සයිස් එක වැඩි නිසා. ඊට පස්සේ මම තවත් සියුම් වැලි කණදාසියක් ගන්නවා. මේ වැලි කණදාසිය 1500 වැලි කණදාසියක්. ඒක මෙහෙම මේ වගේ හේකුත් ලී එක ඔතලා මේකේ අතුල්ල ගත්තා නම් මේක තවත් සියුම්ම මුවහත් වෙනවා. එතකොට බ්ලේඩ් එකක් වගේ කැපෙනවා පිහිය. එතකොට මේක තවත් හොඳට කැපෙන්න මුවහත් කරගන්න පුළුවන්. හරි. එතකොට මේ තවත් ක්‍රමයක්. ඊළඟ එක තමයි අපිට පුළුවන් මේ වගේ මුවහත් කරන ගලක් ගන්න. මේවා හાર્ඩ්වෙයාර් වල ගන්න තියෙනවා. මට කලින් කියන්න අමතකුණා මේ වගේ වැලි කණදාසියක දාලා අතුල්ලද්දි අපිට පුළුවන් මේකට වතුර ටිකක් දාගන්න. මේ කොලේටත් වතුර ටිකක් දාගන්න පුළුවන්. නැත්නම් තෙල් බින්දුවක් දාගන්නත් පුළුවන්. පොල් තෙල් වගේ නම් ගොඩක් හොඳයි. මේකටත් එහෙමයි. මේකටත් වතුර දාලා මුවහත් කරගන්න පුළුවන්. මේ වගේ එකක් හાર્ඩ්වෙයාර් එකෙන් අරගෙන අඩු ගානට ගන්නත් තියෙනවා. ඊටාම වැඩි ගණන් මිලටත් තියෙනවා. සාමාන්‍යයෙන් ගෙදරක පිහියක් මුවහත් කරගන්න මේ වගේ මුවහත් කරන ගලක් ගන්න පුළුවන්. අරගෙන මේකේ අතුල්ලලා අපි රළු විදිහට මුවහත් කරගන්න මුලින්ම මේකේ තියෙන හැඩය කෝණය හදා ගන්නවා. මේකේ මුවහත් කරලා ඊට පස්සේ තව තියෙනවා මේ වගේ තෙල් ගලක්. වඩු වැඩ කරන අය ගාව නම් මේවා තියෙනවා. එතකොට මේ වගේ ගලක් අරගෙන අපිට තෙල් ටිකක් දාලා මේකේ අතුල්ලගෙන මේක සිවුම්ම මුවහත් කරගන්න පුළුවන්. මෙන්න මේ ගලෙන් මුවහත් කරගත්තයින් පස්සේ ඉතින් මම මේ ඕගොල්ලන්ට කියලා දුන්නේ මෙහෙම පිහි මුවත් තියා ගන්න ක්‍රම කිහිපයක්. වඩාත්ම මේකෙන් මම යෝජනා කරන හොඳම ක්‍රම 3ක් මට හම්බුනේ. මේක ඉතාමත්ම හොඳයි. මේ ක්‍රමේ නම් මේකෙන් මුවහත් කරගන්න ක්‍රමේ ගොඩාක් කාලයක් පිහිය මුවහත හිටිනවා. අනිත් එක මෙන්න මේ ක්‍රමය. ඒ කියන්නේ වැලි කණදාසි දෙකක් අරගෙන එකක් රළු වැලි කණදාසියක් අනිත් එක ගොඩාක් සියුම් වැලි කණදාසියක් අරගෙන මුවහත් කරාම ඒකෙත් මුවහත ගොඩක් කාලයක් තියෙනවා. අනිත් එක මේකත් හොඳයි. මේක ඉක්මනින් මුවහත් කරගන්න මේකේ වැලි ටිකක් අපිට ගලකට උනක් දාලා සියුම් වැලි ටිකක් පැතලි ගලකට දාලා වුණත් අපිට මුවහත් කරගන්න පුළුවන්. ඉතින් මේකත් හොඳ ක්‍රමයක්. හැබැයි මේකෙන් ටිකක් රළුව තමයි මුවහත් වෙන්නේ. එතකොට මේම මුවහත් කරලා තෙල් ගලක වගේ අතුල්ලන්න පුළුවන් නම් වඩාත් හොඳයි. මෙන්න මේ කෝප්පය අතුල්ලන එක නම් එච්චර මම ලොකුට ඒ පිළිබඳව තෘප්තිමත් භාවයක් නැහැ. ඒකෙන් සාමාන්‍යයෙන් කෙටි කාලයකදී ශනිකව මුවහත් කරගන්න තමයි ඒක යොදා ගන්න පුළුවන්. ඉතින් එහෙම කරොත් මේ පිහිය අපිට හොඳට බ්ලේඩ් එකක් වගේ කැපෙන්න හදා ගන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට පේනද මේක ලස්සනට කැපිලා ගියා. මේ පිහිය පොඩ්ඩක් කැපෙනවලු. මම මේක වැඩි මුවහත් කරේ නැහැ. මම මේ පිහිය ගෙනා මේක කැපෙන්නේ නැති එකක් නිසා. ඒ කියන්නේ මේ ගිනි පෙට්ටිය අනිත් පිහියෙන් කපනවා වගේ ලස්සනට මේකෙන් කැපෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට පේනද? දැන් මේකෙන් කපලා බලමු.
මේකෙන් ලස්සනට කැපිලා යනවා. ඒ කියන්නේ අපිට හොඳම ක්‍රම පිහිමුවක් තියාගන්න මේ ටික තමයි. තව තව ක්‍රම තියෙනවා. හැබැයි මේ ටිකෙන් මෝහත් කරගත්තොත් ඔබට ගොඩාක් කාලයක් පිහි කැපෙන්න විදිහට තියාගන්න පුළුවන්. ඒක නිසා මේ ක්‍රම ඔයගොල්ලෝ අත්හදා බලන්න. මගේ channel එක subscribe කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකක් දාපුවම ඔයගොල්ලන්ට බලන්න පුළුවන් වෙයි. විද්‍යාව, තාක්ෂණය සහ මම කරන දේවල් වල විනෝදාංශ, ඒ කියන්නේ මගේ විනෝදාංශ ගැන තමයි මම මේ වීඩියෝ වලින් ඉදිරිපත් කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ ඒවට කැමති නම් කමෙන්ට් කරන්න, ලයික් එකක් දාන්න, subscribe කරලා තියාගන්න. එහෙනම් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ආය අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.